ඉතින් ඕගොල්ලෝ ඔක්කොටම මදාරාස් ලයිෆ් vlog මගේ YouTube channel එකට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ ලස්සන තැනකට දකුණු පුරවරයට. මේ ලස්සන ප්ලේස් එක විලා එකක්. ෆ්‍රී ෂූට් වලට, ෆොටෝ ෂූට් වලට අයිඩියල්ම ප්ලේස් එකක් තමයි මේ ලොකේෂන් එක. ෆොටෝ ලොකේෂන් ගොඩක්ම තියෙන ග්‍රීක් ස්ටයිල් එකට සැදුව විලාස් 5ක්ම තියෙනවා මෙතන. පරාල බ්ලූ බීච් විලා එකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මෙතන විලාස් 5ක් තියෙනවා. හැම විලා එකකටම රූම්ස් 2 බැගින් තිබුණේ. මේ හැම විලා එකකම 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. එක විලා එකක විතරක් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්. එක ෆැමිලි විලා එකක්. අපි හිටියේ විලා සෙන්ඩයා එකේ. අපේ ටී කෆේ හදාගන්න ඉලෙක්ට්‍රික් ජග් එකක් තිබ්බා. ඒ වගේම මක්ස් තිබ්බා. වෝටර් බොටල් එකක් තිබ්බා. සුගර් බෑග්ස් තිබ්බා. ටී බෑග්ස් තිබ්බා එතන. අපි විලා එකට ඇතුළු වුණත් එක්කම පොඩි රූම් ටුවර් එකක් ගියා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වොෂ්රූම් එක. මේක ග්‍රීක් ස්ටයිල් එකට තමයි හදලා තිබ්බේ. හරිම ලස්සනයි. මේගොල්ලන්ගේ තීම් කලර් වෙලා තිබ්බේ white and blue. ලොකු white touch එකක් තිබ්බා මේගොල්ලන්ගේ මේ හැම බිල්ඩින් එකකම, හැම විලා එකකම. අපි හිටිය රූම් එකේ ලොකුම වොෂ්රූම් එකක් තිබ්බා. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ වොෂ්රූම් එක. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. අයිස් කොෆි දෙකක් තමයි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකට හම්බුනේ. අපි හිටපු විලා සෙන්ඩයා එකේ මේ අනිත් රූම් එක. මේක නම් අපේ රූම් එක තරම්ම ගොඩක් ලොකු නැහැ. ඒකත් ග්‍රීක් ස්ටයිල් එකට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. බ්ලූ ඇන්ඩ් වයිට් ටච් එකක් තමයි තියෙන්නේ. ඒකෙත් වොෂ්රූම් එක අපි හිටපු රූම් එකේ වොෂ්රූම් එක තරම් ලොකු නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. අපි හිටපු රූම් එකෙන් එළිය මෙහෙම තමයි පේන්නේ. මේ මුහුද තමයි තියෙන්නේ. මෙතන හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න පුළුවන්. මෙතනට ආවහම මුහුද සද්ද හොඳට ඇහෙනවා.
අපි ගත්ත සෙල්ෆීස් තමයි දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ. හරිම ලස්සන ලොකේෂන් එකක්. ෆොටෝ ෂූට් වලට නම් අයිඩියල්ම ප්ලේස් එකක් තමයි මේක. විලායකට ගිය දවසේ හවස තමයි මේ සෙල්ෆීස් ටික අපි කැප්චර් කරගත්තේ. අපි ඩිනර් එකට සී ෆුඩ් නූඩල් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි ඕඩර් කළා. මේ ඊළඟ දවසේ උදේ අපි බේට්‍රි එක හදා ගන්නවා. අපිට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි උදේට හම්බුනේ. අපේ පැකේජ් එකට මේ බ්‍රෙක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වුණා. මේ ඔයගොල්ලන්ට පේන්නේ එදා තිබ්බ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක. ඇත්තටම කියන්න අපිට දෙන්නට කන්න බෑ. ඒ ගොඩක් හම්බුණා අපිට බ්‍රෙක්ෆාස්ට් එක. ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමදාම වගේ මාව නරඹනවට මාව අහන් ඉන්නවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.